ඔයාලට මතකද ඔයා කුවේට් ආපු පළවෙනි දවස? කොහොමද දැනුනේ? කුවේට් වලට ආපු පළවෙනි දවස මතකද? හිතන්නකෝ. අනේ ඒ මතකයෙන් තමයි මේ මුළු කතාවම පටන් ගන්නෙ. හරි. අපි පොඩ්ඩක් ඒ පළවෙනි දවසට යමු. ඒ දවස්වල හිතට ඇඟට දැනුණ අමාරුකම් පිට රටක වැඩ කරන කෙනෙක් නම් මේ හැඟීම හොඳටම අඳුරනවා ඇති. මේ වචන ටික ඇතුලේ කොච්චරනම් වේදනාවක්, තනිකමක්, පාළුවක් හැංගිලා තියෙනවද? ඒක වචන වලට පෙරලන්න බැරි තරම් ගැඹුරු හැඟීමක් නේද? ඔව්, ඒ මුල් දවස්වල ඇත්ත తත්වය තමයි මේ. වේදනාව හිතම හිර කරගෙන වැඩ කරනවා. රෑද දවල්ද කියලා වෙනසක් නැහැ. නිදි මරාගෙන විවේකයක් නැතුව වැඩ මේ හැමදේම එක්ක අලුත්ම නුහුරු තැනක තනි වෙලා ඉන්නවා කියන හැඟීම හිතා ගන්න පුළුවන් දෙය බර. නමුත් ඔව් මේ එකම එක වචනයෙන් මුළු කතාවම වෙනස් වෙනවා. මෙතන තමයි ඒ හැරවුම් ලක්ෂය වැටිච්ච තැනින් නැගිටින්න හිතාගන්න තැන බලාපොරොත්තු සුන්වීම අදිෂ්ඨානයක් බවට පත්වෙන තැන. හොඳයි. එහෙනම් කොහොමද මේ ගමන වෙනස් වුනේ? දැන් අපි බලන්න යන්නේ ඒ හැමදේම වෙනස් කරපු හරිම ප්‍රායෝගික සැලැස්ම ගැන. මේකෙන් අපිටත් ඉගෙන ගන්න පුළුවන් පැහැදිලි පාරක් පෙන්නනවා. මෙන්න තියෙනවා ඒ සැලැස්ම. හරිම සරලයි ඒත් හරිම ප්‍රබලයි. පියවර 4යි. 1. දුෂ්කරතාවින්ද දරා ගන්නවා. 2. මහන්සියෙන් හම්බ කරන සල්ලි පරිස්සමෙන් ඉතුරු කරනවා. 3. වැඩකට නැති කතා මෝඩ උපදෙස් අහකට දානවා. 4. ඒ ඉතුරු කරගත්තු සල්ලි වලින් පොඩි හරි ව්‍යාපාරයක් පටන් ගන්නවා. බලන්න මේ පියවර 4 කොහොමද ජීවිතයක් ගොඩනගන්න උදව් වෙන්නේ කියලා. දැක්කනේ මෙතන තියෙන වැදගත්ම දේ තමයි මේක ලොකු සංකීර්ණ සැලැස්මක් නෙවෙයි. මේක අවධානය සහ ආත්ම විශ්වාසය ගැන කතාවක්. ලොකු උපාධියත් මූල්‍ය දැනුමවත් නෙවියෝනෝනේ ඕනෝනේ විනයයි තමනු විශ්වාස කරන එකයි විතරයි. හරි. ඉතින් මේ තරම් දුක් විඳට මේ තරම් කැපකිරීමක් කළාට පස්සේ මොකද උනේ? ඒ අරගලයට ලැබුණු විපාකය මොකක්ද? දැන් අපි බලන්න යන්නේ මේ සාර්ථක කතාවේ ලස්සනම කොටස. මේක ඒකෙනාඩි ජයග්‍රහණයක් විතරක් නෙවෙයි. අපි හැමෝටම බලාපොරොත්තුවක් දෙන කතාවක්. හිතලා බලන්නකෝ අතීතයයි වර්තමානයේ අතර වෙනස. එදා නිදිනේතෝ වැඩ කරපු තැන අද තියෙන්නේ සතුටු ජීවිතයක්. හිතේ හංගගෙන හිටපු දුක වෙනුවට අද තියෙන්නේ ලස්සන ගයක්. ඒ නුහුරු නුපුරුදුකම වෙනුවට අද පවුලටම වාහනයක්. මේ වෙනස දැක්කම තේරෙනව නේද? ඒ කැපකිරීමේ වටිනාකම. අන්න ඒක. මේ කතාවේ තියෙන ලොකුම පණිවිඩය තමයි මේ. කවදා හරි දවසක ඔයාලටත් කියන්න මෙහෙම ලස්සන කතාවක් තියෙවි. අන්න එදාට ඒ කතාව හැමෝටම ඇහෙන්න හරිම සතුටින් කියන්න. ඒක තමයි ඇත්තම ජයග්‍රහණය. ඉතින් අන්තිමට මතක තියාගන්න ඕන දේවල් ටික තමයි මේ. අද මහන්සි වෙන එක ගැන දුක් වෙන්න එපා. අමාරුවෙන් හම්බ කරන සල්ලි ඉතුරු කරන්න. හොඳට හිතලා බලලා තීරණයක් ගන්න. ඊට පස්සේ තමන්ගේ ඇඩිය ඉස්සරහට තියන්න. මේ සරල දේවල් ටික තමයි ලොකු වෙනසක් කරන්නේ. ඔව් හැමෝගෙම කතාව ලියවෙන්න තවම ඉඩ තියෙනවා. ඒක ලියවෙන්නකන් බලාගෙන ඉන්නවා. ඒකෙන් අන්තිම ප්‍රශ්නේ මේකයි. ඔයාලගේ කතාව මොන වගේ එකක් වේද? ඒ කතාවේ ලියවෙන්න ඕනේ මොනවද කියලා තීරණය කරන්න ඕනේ ඔයාලමයි.